යුද සංග්‍රාමයක් අතර කරලා මාල කොට තොරටුවෙන් ඇතුල්ලා ඉහළ මාල රාජ පත්‍රිපුවට මම ප්‍රවිෂ්ඨ වුණා. රාජමැදුරේ එකෙක්වත් නැහැ මාව පිළිගන්න. දින ගණනාවක් රාජමැදුරේ සිටියේ නැහැ. තොඹදත්ත තෝගේ නමස්කාරය මම ප්‍රතික්ෂේප කරනවා. අවශ්‍ය නැහැ මට. තෝ දන්නවද? තමන්ගේ මහරජුරුවන් දින ගණනාවක් රාජමැදුරේ හිටියේ නැහැ. පහළ වහල්කට දොරටුවෙන් ඇතුල්ලා ඉහළ මාල රාජපත්‍රිපුවට ප්‍රවිෂ්ඨ වෙන තුරු තොපියෙකුටවත් තමන්ගේ මහරජුරුවන් පිළිගන්න පුළුවන් කමක් නැහැ. පෙර දැනුම් දීමක් යුද්ධයක් කියන්නේ බොහොම බිහිසුණුයි. උඹ දන්නවද? ජීවිත 100,000ක් මරණයෙන් මුදා ගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ වගේම හදවත් වලින් ගලා හැලෙන රුධිරය මේ මාතෘ භූමියේ දෝරේ ගලාගෙන ගියා. बोले मंत्र सुसटक कला शिल्प आधारපු මට තාම හොඳයි තියෙනවා બોલે මගේ ආසිපත ඒ සෙවලා ලෙල දෙනකොට යුද පිරමිඩේ ඔබ දන්නවද යුද්ධේ මොන තරම් බිහිසුණුයිද කියා. ඔබ ආදී මේ දේශාරි ශරීරයත් එක්ක පතුරු ලූලූ කඩ දෙවන්නේ සෝමදත්ත යුද්ධය ගැන මට මගේ මහේසිකා වීදිරිය ප්‍රකාශ කරන්න ඕන. කැඳවන්නේ අයව. දේවයන්වන්ත මේ ඔබවන්ට ලියන්න බැරි වුණානේ. මේ ඔබවන්ට අර යුද්ධයට වඩින්න ඉස්සෙල්ලා ඔබවන්ට ආරාධනාවක් කරන්න තිබ්බා පන්සලේ ලොකු අන්තු. අර මේ වලාකුළු බැම්ම විවෘත කරනවනේ. ඉතින් දැන් ඔබවන්ට සහභාගී වෙන්න ඉන්න මම ඒ අනුපාඩුවට සහභාගී වුණා. ස්වාමීන් වහන්සේ ආරාධනාව නුඹ පිළි අරගෙන නුඹ එතරට සහභාගී වුණා. බොහොම හොඳයි අපූර්වයි. රටේ වගකීම් නිලධාරියා හැටියට නුඹ මේ දේවල් ඉෂ්ට සිද්ධ කිරීමට නුඹට බොහොම ගෞරවය නුඹ මගේ ගෞරවයට පාත්‍ර වෙනවා. කැඳවන්න මගේ මහේසිකාවිය. අයත් මේ දේවල් කතා කරන්න මා ඉදිරියේ හිටියනම් බොහොම වටිනවා. කැඳවන්න ඇව මා ඉදිරියට. ඉතින් ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මගේ මහේසිකාවිය ඒ මොහොතේ කොහෙද සිටියේ? අපේ ස්වාමීන් වහන්සේ බණ දේශනාව පටන් ගන්න කොහොම පටන් ගත්තා පින්න තුනේ ඔය වගේම තමයි අතන හිටපෙවම ඔබ වහන්සේ බණ කියන්නේ තුන්නේම නෑ පන්සල් යන්නේ උන් බණ අහන්නද මොකටද කියනවා දැන් බණ කියනකම අපේ ආවුදුව පින්න තුනේ එකලප්පම ඔය තාප්පෙට හේතු වෙලා ඉන්න ඇත්ත දුට්ටක් වේදෙන්න බණ කියද්දි ඒකත් මතකයි ටිකක් තමයි බණ කියනකොට එකලප්පම මොකද බලේ ස්වාමීන් වහන්සේ විදිහට ධර්මයේ දේශනා කළාද? ඒ කියන්නේ ලොකු මුදලක් වියපෑදම් කරලා සකස් කරපු බැම්ම පෙරලිලා ගියා. මේ ගැන කතා කරන්න මගේ මහේසිකාවියත් මා ඉදිරියට කැඳවන්න. අයත් මා සමීපේ සිටියා නම් කොහොම වටිනවා කැඳවන්නේ අය මා ඉදිරියට. මොකක් කිව්වා? මොකද්ද બોલે මායි බික්කමනේ. මොකක් කිව්වා? මොකද්ද બોલે සසර කලකිරලා ගියේ මායි බික්කමනේ. හොමිටපන් ස්වාමීන් වහන්සේ ඔය විදිහටම ධර්මයේ දේශනා කළාද? චන්න කියන්නේ කවුද?
එතකොට කාන්තක කියන්නේ එතකොට කාන්තකට කතා කරලා ඡන්න සූදානම් කරන්න කිව්වා. නේ රතිත්තේ පැටුනේ. ඔබ වහන්සේ කියන්නේ දැන් කාන්තක පිටේ නැගලා දෙන්නත් එකන් කාන්තක පිටේ නැගගෙන අනෝමලගේ ඉස්සරහට ගියා. අනෝමලගේ ඉස්සරහට ගියා. ස්වාමීන් වහන්සේ ওই විදිහටම ධර්මයේ දේශනා කළාද? මේ වෙනාට වැඩේ කියන්නේ හරියට ඒක අහගන්න විදියක් නැහැනේ. ඒ මොකද? ඥානක්කයි දුමනක්කයි මට දෙයි. මට බණ අහන්න දෙන්න මුන් දෙන්න පටින් ගුරු කැඩුවාද? මම ඒ ගමනට තාවල ඥානක්ක කරු කවුරුද? එළ මේ පැත්තෙන් අය අහන්නේ කොත් මට නිකන් අනෝමල ගියාකට වගේ තමයි හුද්දේ. අනෝමා ගන්තර. හරි. කැඳවන්න මගේ මහේසිකාවිය මා ඉදිරියට. අයත් හිටියනම් මේ හැම දෙයක්ම ප්‍රකාශ කළ හැකි මට. යුද්ධය කියන්නේ බොහොම බිහිසුණුයි. මම මේවා කියන්නේ කොහොමද කියලා මේ කල්පනා කරන්නේ කියලා තේරෙන්නේ කියද්දි මොනවාද බල ඔය ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ උත්සාහ කරලවත් කියාගන්න බැහැ මොනවාද ඒ වෙනාත මේ පොඩි ප්‍රශ්නයක් වුණා මේ රාජමහල් පොඩි ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න මගේ මහේසිකාවිය මා නැති මොහොතේ රාජපත්‍රිපේ විචාරම් කටයුතු සිදු කළානේ ඒ තරම් විචාරිල්ල බොහොමගේ අපූර්වයි ඔබ වහන්සේ කියන්නේ මේ ඔබ වහන්සේ කෝප ගන්නන්න එපා කෝප ගන්න එපා දියා මේ ඔබ වහන්සේ ළඟට සමීපයට කැඳවන්න මේ අපේ දේවින්නාත රාජමන්දිරේ නෑ මොනවා කිව්වා කුමක්ද තෝ ඒ ප්‍රකාශ කරන්නේ ඔබ වහන්සේ කියන්න පස්සේ අපේ දේවින්නාතේ යන්න ඕන කෝ නාමෝල් පොකුණට ස්නානය කරන්න ඉතින් මම එපාම කියති මාත් දෙදගෙන ගියේ මම යන්න බෑම කිව්වා ඒ තියකින් ගියේ යනකොට අරකාවනේ මොකද බල මාතා මගේ මහේසිකාවිය ඔය ජීවිතක්ෂයටපත් කළාද මම මේ ජීවිතක්ෂය ගැන මම ඒකට ඉතල මම බයි කියලා ඔබ කියන්නේ ජීවිතක්ෂය නෙමෙයි ජීවිත කාලෙම ඉන්නා මේකට එකක් කියා ඒයි ඔබාට කතා කරන්න බල තෝ මගේ මහේසිකාවියට මේ විදිහට කතා කරන්න තොට හයියක් කොහෙද කතා කරමිය පන්තෝගේ බෙල්ල කපනවා තෝ මගේ මහේසිකාවියට මේ විදිහට කතා කරන්න පිටුවම පිටු පිටිය මගකට තෝගේ බෙල්ල කපනවා කියාපිය තෝ මොකක්ද කියපු කතාව කියලා කියාපිය බොල තෝ මොනවද මේ කියන්නේ මගේ මහේසිකාවිය මාතාංග පින්චත් එක්ක ගියා කියලා තෝ කියන්නේ මොනවද මේ කියන්නේ මහේසිකා මොනවද මේ කියන්නේ මේක මේ මොනවද කියන්නේ මේ සත්‍යද මේක දීලා ගියා දෙන්න කියලා මගේ මහේසිකාවියගේ උතුරු සල්ලුව මොනවද මේ උතුරු සල්ලුව දකුණට වහලා ගියා මොනවා වෙනුවෙන් පලන්තපු මංගල මාලය මොනවද මේ උනේ මංගලිකා දී මොනවද මේ කළේ පිට මොනවද මේ රාජමන්දිර තුල අඩුකම් අතට පහට දැසිදස්සන් යාන වාහන රාජමහල් ප්‍රාසාද ඒ තුනේ පාට සලුපිලි අවරණ සියල්ල පිටේ රාජමන්දිර තුල ලැබුණා ඒ හැමදේම පාට හැරලා සියද චන්දාලියක් බවට පත් වෙලා අඩු කුලේ රොඩි කුලේ කුපෑමක තියලා කිනවා මොනවද මේ සිද්ධ වුනේ සෝමදත්ත උඹට මේ දේවල් කියා ගන්න පුළුවන් කමක් නැතුව උඹ ධර්මයේ දේශනා කළා ගහනුන් චපලයි කියලා කියන්න ඔබ නිතර උත්සාහ කළා රටේ රටවැසියන් අහන ප්‍රශ්න වලට කොහොමද මං උත්තර දෙන්නේ මංගලිකා පිට මගේ ආදරේ අඩුවක් වුණාද එහෙම නැතිනම් පිට මොනවද මේ කුසිනා නුවරාඩු පහඩුකම් ඇති උනේ තීකලේ හොඳක් නොවේ මංගලිකා තී දුෂ්ට මංගලිකාවක් බවට පත් වෙලා රොඩි ගුබ්බෑමක ලගිනවාද සෝමදත්ත වක්සිලා විඳල මගේ පුතා මොන මොහොතේ හරි රාජමැදුරට ළඟා වෙයි මම මගේ පුතාට මොනවද කියන්නේ ආයාගේ මව් දේවි ගැනයි
මොනවද බල තෝ කියන්නේ? කියන්නේ නෑ ඇත්තට මම බොරු කියන්නේ මම සතියේ දවස් 6ක් දහම් පාසල් කිව්වේ. ඔව්. මේ දේවල් දරා ගන්න මට පුළුවන්කමක් නැහැ. මොකද බල? පියාණනි මට නමස්කාර වේවා. පුතේ පුතේ ඔයා රාජමතුරුට පැමිණියා. ඔයා පෙර දැනුම් දීමක් කළා නම් පුතේ මට ලස්සන පෙළහරකින් ඔයා මේ කොසිනානුවරට පිළිගන්න තිබුණානේ. පියාණනි සොළොස් වසරකට පස්සේ මම රාජමතුරුට ප්‍රවිෂ්ඨ වුණා. ඔයා පුදුමයට පත් කරන්නයි මට උවමනාව තිබුණේ. ඔයා පුදුමයට පත් වුණාද පියාණනි? ඔව් පුතේ මම පුදුමයට පත් වුණා. පියාණනි මට උවමනාව තිබෙන්නේ මගේ මව් දේවිත් පුදුමයට පත් කරන්නයි. මගේ මව් දේවි කොහෙද කියලා කියන්නකෝ. සෝමදත්ත අපේ දෙවියන් නැතද? මොනවා? මගේ මව් දේවි උඩුමහන් තලාවේ ස්නානය කරනවා. පියාණනි ඔන්න බලන්න මම මගේ මව් දේවින් පුදුමයට පත් කරනවා. සොළොස් වසරකට පස්සේ පියාණනි මගේ මව් දේවිට පුදුමයට පත් වේවි. ඔහොම ඉන්න ඉක්ම කරලා මම මගේ මව් දේවි ගැන හොයා ගන්නවා. සෝමදත්ත උඩුමහන් තලාවේ පලාවි පාල මාලේ පලාවි සේවකයන්ගේ විමසාවි. එයාගේ මව් දේවි මගේ පුතාට මොනවා හරි කියලා එයාව සංසු කරන්න උත්සාහ කරපන්. ඵලයන් මක්කලිකා දී මොනවද කළේ මේ? මම මගේ පුතාට මොනවද කියන්නේ? එයා හැමතැනම හොයාවි. එයාගේ මව් දේවි ගැන අහාවි. එයාට මොනවද මම කියන්නේ? අද මම ගොඩක් අසරණ වෙලා. මක්කලිකා ඔයාට මොනවද ලැබුණු අඩුපාඩුකම් මේ පැදුර තුල? හැම දෙයක් වටේ විදිහට ලබා දුන්නා. රටවැසියන්ගෙන් ලැබුණු හැම දෙයක්ම හැම කරුබුහුමක් මඩක් පිටත් ලැබුණා. මගේ පුතා මට දැක ගන්න යුතුමයි. මට මහලොකු බයක් දැනෙනවා. මහරජතුමියන් මාව දුටුවොත් ඔහොමට මොනා කරයිද? අනේ දෙයනේ. එක සැරයක් මට මගේ දරුවා බලා ගන්න තිබ්බනම්. ඒයි කවුද ඔතන? කවුදති? ගොම තවරුණු කුල්ලකින් මූණ වසාගෙන ති කවුරුන්ද? කවුදති? මට බයයි. මම මොකද කරන්නේ? තිට කතා කළ නොහැකි නම් මට සිද්ධ වෙනවා දිගේ ඔය කුල්ල ඉවත් කරන්න. මාදියා බලපන්. මංගලිකා දී කොහොමද රාජමැදුරට පාදී ස්පර්ශ කළේ? තිට තිබුණු හැම නෑදෑකමක්ම දී අතහැරලා දැම්මා. දී අද චණ්ඩාලියක් බවට පත් වෙලා. මට කමක් කරන්න. ඔබතුමා මට මොනවා කිව්වද? මට මේ රාජ මන්දිරයට එන්න උනා. මොකද මගේ දරුවා දැක බලාගන්න ඕන. තිට කොහෙන්ද තිබෙන නෑදෑකමක්? දී හැම නෑදෑකමක් බතහැරියා. දී අද දුෂ්ට මංගලිකාවක් බවට පත් වෙලා රොඩි ගුප්පෑමක ලකිනවා. තිට මගේ පුතා කොහෙන්ද නෑදෑකමක් ඇති කළේ? හැම නෑදෑකමක්ම දී අතහැරලා දැම්මා. මට ඔය හැම නෑදෑකමකින්ම වැඩක් නැහැ මහරජතුමියනි. ඒ දසමාසයක් කුස තුල තියාගෙන මේ ලෝකෙට බිහි කරපු මගේ දරුවා. දරුවට නෑදෑකමක් දී කොහමද තිගේ කුසින් මේ ලෝකෙට මගේ පුතා ජනිත කළා කියලා කියන්නේ? එහෙනම් තිට තිබුණා රාජමැදුර තුල ජීවත් වන්න. දී අතහැරලා දාලා හැම දෙයක්ම දී අද රොඩි ගුප්පෑමක ජීවත් වෙන චණ්ඩාලියක් බවට පත් වෙලා. ස්වාමීනි ඔය කිසි දෙයකින් මට බලක් නැහැ. ඔබ මට මගේ දරුවා දැක බලා ගන්න දෙනකම් මම මේ රාජ මන්දිරයෙන් කණ්ඩිය කොසවලා පිටමන් එන්නේ නැහැ. නැහැ මහරජතුමනි. මංගලිකා සිට එක් වරප්‍රසාදයක් මම ලබා දෙන්නම්. හැබැයි දස මාසයක් කුසේ දරාගෙන දී උත්තරීතර මව් පදවියට පාත්‍ර වෙලා මගේ පුතාට ජන්මයක් ලබා දුන්නනේ. ඒ නිසා තිට මං එක වරප්‍රසාදයක් ලබා දෙනවා.
වරප්‍රසාදයක් ඒ කුමක්ද මහරජතුමනි? මගේ පුතා රාජමැදුරට පැමිණිලා ඉන්නේ. එයා දැන් මොන මොහොතේ හරි රාජපත්තිරිපුවට ප්‍රවිෂ්ඨ වෙනවා. තිට පුළුවන් අන්න අර කුළුණට මුවා වෙලා මගේ පුතා දිහා බලාගෙන ඉන්න. හැබැයි එක වචනයක්වත් කතා කරන්න තිට අවසර නැහැ. හොඳයි. ආය කවදාක හරි මේ කුසිනානුවර පාද ස්පර්ශ කළොත් එතාට මහරජතුමනි මක්තිගේ බෙල්ල කපලා සුනකයින්ට කණ්ඩ දානවා ඇහුණද? මතක තියාගනින් ඒක. එච්චරයි. මේ කුළුණට මුවා වෙන්න ඕනේ. මගේ දරුවා එකම එක පාරක් මගේ ඇස්වලට දෙක ගන්න තිබ්බනම් මන් තරම් භාග්‍යවන්ත කෙනෙක් මේ ලෝකෙ නැති වෙයි. ඔයා මොන මොකද හරි දැන් එයි. කවුද? පුතේ. කවුද ති? පිට පිය. කවුද ති? පියාණනි මට කියන්න මගේ බෞදේවි කොහෙද කියලා. උඩ මාන්තලාවේ බැලුවා, පහළ මහලේ බැලුවා, රටවැසියන්ගෙන් විමසුවා, රාජ සේවකයන්ගෙන් විමසුවා. කිසිම කෙනෙක් මගේ බෞදේවි ගැන දන්නේ නැහැ. මට කියන්න ඔයා මේ විදියට අඩු කුලේ, පහත් කුලේ, නීච කුලේ කාන්තාවක් සමග අනන්ත සම්බන්ධතාවයක් පවත්වලා ඔයා මොනවද ඉෂ්ට කළේ? මගේ බෞදේවිට මේ හැම දෙයක්ම දරා ගන්න බැරුව එයා රාජමැදුරාට හරින්න ඇති. ඔයා ගොළුවත ආරක්ෂා කරන්න ඇයි පියාණනි? ඔයා දන්නවද සොළොස් වසරකට පස්සේ තක්ෂිලාවින්දලා රාජපත්තිරිපුවට පැමිණියේ ඔයාගේ ආදරේ විඳින්නයි, බෞදේවිගේ උණුසුම ලබන්නයි. ඔයා හැම දෙයක්ම නැති කළා පියාණනි. මගේ බෞදේවි මේ හැම දුක වේදනාවක්ම දරා ගන්න ඇති. එයාට කියන්න කෙනෙක් නැතුව එයා රාජමැදුරාට හරින්න ඇති. පුතේ ඔයා කියලා ඉවරද පුතේ? මයි පුතා කියලා ඉවරද? අවශ්‍ය නැහැ. ඔයාගේ තාත් මගේ ඇඟ ස්පර්ශ කරනවට මං කැමති නැහැ. ඔයා අපවිත්‍රයි පියාණනි. පුතේ දැන් මොහොතකට පෙර රාජමැදුරේ හිටියේ, රාජපත්තිරිපුවේ හිටියේ කවුද කියලා ඔයා දන්නවද? ඒ වෙන කවුරුවත් නෙමෙයි පුතේ, ඔයාගේ මව්දේවි. පියාණනි ඔයා කියන්නේ මගේ මව්දේවි පහත් කුලේ අඩු කුලේ කාන්තාවක් කියලාද? නැහැ. එයා සූර්ය වංශේ මව්දේවිගෙන් මේ ලෝකෙට ජනිත වුණ කෙනෙක්. එයාගේ කුසින් නිපදුණු මම කුණාල පියාණනි. ඔයාව මව මුලාවට පත් කරන්න හදන්නේ නැහැ. මගේ මව්දේවි අඩු කුලේ, පහත් කුලේ, නීච කුලේ කෙනෙක් නොවේයි. පුතේ මං ඔයාට හැම දෙයක්ම කියන්නම්. මීට දින ගණනාවකට උඩදී පුතේ මට සිද්ධ වුණා මගේ මිත්‍ර රටකට යුද සංග්‍රාමයකට යන්න. ඉතින් මම විචාරිම් කටයුතු සිදු කරන්න බාර කළේ වගේ මව්දේවිට. නැවත මම රාජමැදුරට ආපසු ප්‍රවිෂ්ඨ වෙනකොට පුතේ ඔයාගේ මව්දේවි ඒ අඩු කුලේ, පහත් කුලේ, නීච කුලේ රොඩි නායකයා, රහේ නායකයා මාතාංග පිංචා වශී බන්ධනෙන් ඔයාගේ මව්දේවි අරගෙන ගිහිල්ලා පුතේ. ඒ අරගෙන ගිහිල්ලා පුතේ. පියාණනි මට සමාව වෙන්න පියාණනි. ඔයා දන්නවද ඔයාගේ ආදරයයි මව්දේවිගේ උණුසුමයි ලබන්නයි මම රාජමැදුරට ආවේ. මව්දේවි නැතුව මට රාජමැදුර අමු සොහොනක් වගේයි. නැහැ පියාණනි, මේකට ගෑවුණු හැමලේ බිඳුවක්ම මම නැති කරලා දානවා. මගේ මව්දේවි නැවත ආපසු රාජමැදුරට අරගෙන විසත් මම ආපසු රාජමැදුරට එන්නේ නැහැ පියාණනි. මං ඔයාට පොරොන්දු වෙනවා. බලාගෙන ඉන්න. මං ඒ දේ කරන්නම්.
පුතේ. ඔයාගේ මව් දේවි සමහර විට ඔයාට නතර කරගන්න බැරි වෙයි පුතේ. ඒත් බලන්න ඔයාගේ මව් දේවි වෙනකන් රාජමැදුර බලාගෙන ඉන්නවා. මමත් බලාගෙන ඉන්නවා පුතේ. පුළුවන් නම් එයාව අරගෙන එන්න පුතේ.